Yeah, ladies and gents, what's going on? I having fun. Fun එකේ ඉන්නවනේ සුපිරියක් තමයි. ඉතින් එන channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. second channel එකේ link එකක් නැහැ. second channel එකත් mention කරලා තියන්නයි. ඒක subscribe කරගන්න. ඒකෙත් හෙට හරි අනිද්දා හරි නැත්නම් ඒක කලින් වැටෙන්නත් ඉඩ තියෙනවා. මොකද මම මේ edit කරලා දෙන විදිය අනුව තමයි මේ scene එක වෙන්නේ. හරිද? කොහමරි videos දෙකක් තියෙනවා. එතකොට ඒකෙත් ඒකත් subscribe කරගන්න. මේකත් subscribe කරගන්න. එහෙනම් ඉතින් අවුකෝයි අපිට වැඩ කියවන්න දේවල් නැහනේ. කියවන්න දේවල් නැහැ. එහෙනම් අලුත් channel එකට set වෙන්න ඒක තමයි ලොකුටම කියන්න තියෙන දේ. එහෙනම් ඉතින් channel එක subscribe කරලා නැත්නම් ඔන්න අයි කියන subscribe කරගන්න. එහෙනම් bell notification එක on කරලා තියාගන්න. එහෙනම් ඉතින් අපි යන් අපි වීඩියෝ එකට. Okay, let's go. ඇඟේ ගාන එකක්ද? කී අපි බලමු. දැන් ඒ ගාන. සබකටද නු? ඇගේ ගාන ගත්ත? නෑ පුකේ ගාන. අම්මා ඔය ටීවී එක වහලා දාන්න දැන් ඒක නම් නිදාස තියෙන අවුරුදු 10ක් තිස්සේ දාලා තියෙන ස්විච් එක. ඉනයන්නේ. යන් ගිලයි. රම්බුටන් තියෙනවා. මේ පැත්තේ තිබ්බ වෙනස් සිය රම්බුටන් නම් කෑවෙන්නේ නැහැ යන්නේ ඒක බලමු. Me bro in 2 days. මට තේරුන්නේ නැහැ. ඇත්තටම මට තේරුන්නේ නැහැ. තේරුන්නේ නැහැ. අපි යන් ඉන්නේ. රහසක් කියන්නද? අපිට සිරප් නැතුව ඕන තරම් යන්න පුළුවන්. හැබැයි සිරප් වලට අපි නැතුව කොහෙවත් යන්න බෑ. ඔය දවස්වල පන්සලේ ගලවලා යන්නකො. අපි නැතුව සිරප් යන ඉතින් බලා ගන්න පුළුවන්. ඇත්ත කතාව. 500ක් නේ වදේට කියන්නේ 500ක් නෙමෙයි. වදේට කියන්නේ බා. 1000ක් විතර ෂුවර් නෑ ෂුවර් නෙමෙයි ඒකට කියන්නේ මොකද්ද මට මීටර වෙන්නේ නෑ කොහමරි අන්න ඒක ඇත්ත කතාවක් කොහමරි 5000ක් නෑ 100ක් 100000ක් ඇත්ත කතාවක් අන්න ඒක අර යෝ එක හරි අපි යන් ඊළඟට ඉස්කෝලේ ඇරෙන්න කිට්ටු වෙලා යාළුවා බෑග් එක හොයද්දි මම yes ඒක නම් ඕනෙට් කරලා තියෙනවා ඕනෙට් කියන්නේ සාමාන්‍යයෙන් කරලා තියෙනවා හොඳම යාළුවා නොක කරලා තියෙනවා හොඳම යාළුවා දෙතුන් දෙනාටම කරලා තියෙනවා නොකර හිටියවනේ රමුත් සීන් නැත් බෑග් ගැට ගන්න සීන් එකක් තියෙනවා පොඩි සිංගිති වැඩ ඒ වුණා නේ කියනවා ලල්ලක් තියෙනවා සාමාන්‍ය යන්න හදි බෑග් හංගනවා කුඩ හංගනවා කැප් හංගනවා එක දවසක් මං ගිහිල්ලා හොඳම යාළුවෙක්ගේ කැප් එකක් ලැබ් එකේ අර ඉන්න මේකගේ මේවා එක උඩ තිබ්බා ඉන්නේ අර හදවත් ගලවන්න පුළුවන් අනම්මන සීන් ඩමි එකක් තියෙන ඔගේ ඔළුව ඉතින් මං තියලා තිබ්බා විද්‍යාවට ඊට දැක්කා ඒක වෙනම කතාව කොහමරි අන්තිමේට පන්තියට ඇවිල්ලා හවස පන්ති තිබ්බා අපිට ආෆ්ටර් ස්කූල් තිබ්බා ඒකේ කොහමරි ඒක ආෆ්ටර් ස්කූල් එක මැදදී තමයි කට්ටිය පෙන්නුවේ කැප් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ තමයි හොඳම යාළුවෝ දැක්කේ කැප් උගේ කැප් එක තමයි තියෙන්නේ කියලා. ඔඩි සීන් නෙලා තියෙනවා. හරි වැඩක් නැහැ. අපි යන් කොයිලා බලමු ඇක්ෂන්. අම්මට රියැක්ෂන් අලි වගේ ගෑනු මූ කාලා මහත් වෙලා කාලා ගන්නේ ඇත්ත කියලා කියන්න බෑ. ඒක ජාන වලින් එන එකක්. මම මේ හැමිකාට මහතයි කියන්නේ මෙතන. මහතයි තමයි උන්ගේ දරුණියම්. පරම්පරාවට එන සීන් එකක් තියෙන නැතු කාලා මාත් වෙලා නෙමෙයි කියලා කියන්න බෑ කාලා මාත් චුනුත් ඉන්නවා එහෙම නෙමෙයි නිකන් බලහන් මං වගේ පරම්පරාවම කෙට්ටුයි මාත් කෙට්ටුයි හැබැයි අපි බාප්පා මහතයි ඌ කාලා මහත් වෙච්ච එක ඒක මට කරන්න දෙයක් නෑ හැබැයි බාප්පා බැලුවා මට ගුණාර බයි ඒ වැඩ නෑ මට වැඩ නෑ අපි ඊළඟට ක්‍රෂ් එක ලස්සන වෙලා ඒකේ මෝඩ වුණා Oh my god bro oh hell no man සාමාන්‍ය මේ PC එක ගැන විතරක් කතා කරලා නවත්තමු ඒක ඇත්ත බලන වීඩියෝ එකත් එහෙමනේ තියන් කියන්න දෙයක් නැහැ මම දන්නේ නැහැ මම කිව්වේ නැහැ හරි බයි සුබුන් ඉක්මනින් ප්‍රාර්ථනාවක් ගන්න මට තව ප්‍රාර්ථනා දහසක් ලැබෙයි අම්මට කෑලා නැහැ කියලා දෙනවා නිකන් ඇත්තට දැන් ඇත්තට සිරාවට අපි දැන් ඇලඩින්ගේ භූතය සීන් එකේ තියෙන්නේ මේ දැන් උට වර 3යි ඉල්ලන්න පුළුවන් සීන් එක. ඉතින් උට එකේ වර දෙකක් නියම් මොකක් නෝමලේ ඩබල් එක මොනාරි ඉල්ලලා තුන්වෙනි වරේට උ තව වර 1000ක් විතර ඉල්ලලා ඊට පස්සේ 999ක් ඌ ආපහු ඉල්ලලා ඊට පස්සේ 999න් මේ ඉතුරු වෙන 1000 වෙනි ඉතුරු වෙන එකෙන් උට තව වර 1000ක් ඉල්ලන්න බැයිද? ඒක බොරු කතාවන්නේ යල්ලින් කියන්නේ නේ අයියෝ පිස්සුනේ අරියන් ඊළඟට අනේ කියනවා අද දවසම කියනවා ඉවරයක් නැහැ. තාක්ෂණයේ අඳුරු පැත්ත. ඔකේ මොකද්ද මේ අම්මා ඒ සිරාට මේක ගැන කතා නොකර ඉමු අපි යන් ඊළඟට කොන්නේ සටන් විරාමයකට ගිහිල්ලා නැහැ දැන් සටන් විරාමයට යන්නත් බෑ
got your bitch all in knees. They know I'm a big boss, got a big boss in this. Mind the මාත්‍යාගේ ජයග්‍රහණය නියතයි. I'm a big body and they shit. Know it's me, bitch. R.I.P. This bitch they die. Turn the light on like my side. Bitch, how the lights off for you inside. මහින්ද මාත්‍යා කොහෙද ඉන්නේ? හදවතේ. හරි නේ බං හරි පැත්තේ හදවතේ ඉන්නේ. කියලා බං හදවතේ ඉන්නේ හදවතේ. මොනවානේ? කෙම්ම හදවතේ ඉතින් අය. යන්න දෙයක් නැහැ. එක්ස්පෙක්ට්. හැබැයි අරනේ පොඩ්ඩක් කියලා ගන්නද හිටියා නම් ඉතින් දැන්ටත් ඉන්නවා මක්කරි සිගින්නේ පොඩ්ඩක් ගෞරව කරලා දැන්ටත් තියා උලන්නේ නැහැ කියලා යන්නවත් බෑ කියලා මන් දන්නේ නැහැ මම ඔය දේශපාලනේ දන්නේ නැහැ මට තමයි අවුරුදු 16 මන් දන්නේ නැහැ අපි යන්නේ නැහැ තානියා කෙලින්ම තානියා ඉන්නවා අපිට පේනවා කෙලින්ම Snapchat එකෙන් ඔය ෆොටෝ එකක් ගාලා දෙනවා කෙලින්ම තානියා ඉන්නවා බඩ ලොකුයි දෙයට දිගයි නෑ හොඳලා දිගයි ඉස්සරහා හොඳලා දිගයි කකුල් පහයි නෑ කකුල් හතරයි තානියා මොකද්ද මේ මොනවද මේ වෙන්නේ මේ මොකද්ද ඇයි මේකට දාලා දෙන්නේ හරි නෑ මොනවද කියවන්නේ අයියන් ආවා මෙතන කියලා තියෙන්නේ අයියේ මේ ළමයා පොඩ්ඩක් වඩා ගන්නවද ළමයා හැදුවනම් බලාගෙන ඉන්න මට කියන්නේ මොන පරිවන්ත මැදයක මේ ගම්මුට ගබ්බඩේනි අයියෝ මේ කරන්නේ යම් දුවනම් බලාගෙන ඉච්චර යන්නේ නැහැ ඇයි දැන් ඔයා මොකද්ද කියන්නේ මූ පිටිපස්ස නම් අනම්මන ටෝක් දානවා හරියන්නේ නැහැ මූ හරි වැඩක් නැහැ පියන්කු ඉලයි භූත මන්දිරේ යකාට ඉද්දි එක්ස සෙට් උනාම මේ ආතල් ගන්නවනේ මෙතන තියාගෙන එයාට ආතල් දානවා හරි පිටු දානවා ඌ මෙතන අපි යන්කෝ ඊළඟට එන what is that එන්නේ මොකද හැට දෙකක් තියෙනවා පෙන්නන්න ඕනේද ඔව්කා අරුව හරින් මෙතන වෙච්ච දෙයක් වීඩියෝ කරලා ඉතින් බෑනේ මේ කරන්නේ අයියෝ හැමතැනම ඇයි දැන් මොකක්ද කියන්නේ තියෙනවා බං මේ හරිද මේකත් ප්ලේ කරනවා මේ යම් බං ඊළඟට පා වෙනවා ඒක දැක්කේ ඒකට ඉවිලි තමයි හිනාගි දැන් නෑ කොහමද ඒක බට්ට මේක වෙච්ච සීන් එක දන්නවනේ හැමෝම ඉතින් සීන් නෑ නෙමෙයි මේ මානියා විතර මේ ප්‍රිපෙයාර් මැච් එක දෝ ජිද්දී විතර කෙල්ලෙක් ඇවිල්ලා විශ්වන්නර්ලා ඉඳලා සූට් තත්තා කියලා මක් කරේ ඉන්නන්නේ උනේ කොහමද මන් දන්නේ නෑ ලොකුට මොරි අපි යන් ඊළඟට මම සිංහල මම මුස්ලිම් මම දමිල කියලා කියපු කාලය අවසන් අපි හැමෝම එකයි අයිබෝන් වණක්කම් අස්ලාමු අලයිකුම් මම සිංහල මම මුස්ලිම් මම දෙමළ ඒ කාලේ ඉවරයි දැන් මේක අපි ඔක්කොම එකයි ඒකේ සම්මත දරුවෝගේ අපි ලෑස්ති වෙන්න ඕන රට මමයි ජනාධිපති ඇවිල්ලා මුලත් කොලේ දිනවන්න රට බේරා දෙන්න කියන එකම ඉල්ලීමයි තමුන්නාන්සේලා කරේ පියේ වැඩි කරා මම යුද්ධයක් නෙවෙයි කරේ රාෂ්ට්‍රවාදීය පරාජය කළා සෑම උදා කිරීමයි අද මහින්ද මාත්තේ මොකක්ද ඉන්නත් තිබ්බා මොකක්ද මේ උපන්දිනයක් කරේ මොකක්ද ඉන්නක්වත් යනවා මේ දවසේ මන් දන්නේ නැහැ කොහොමද මේක රෙකෝඩ් කරන්නේ කවද්ද බං මේක රෙකෝඩ් කරන්නේ අද කවද්ද බං ආද පොයේ දවසේ 10 මොන 10ද මේ 10 නෑ ජූනි බං ජූනි 10 රෙකෝඩ් කරන්නේ කොහමද මේ හරි මේ මහින්ද මාත්තේ උපන්දිනයක් කරේ ගෑයිලා තියෙනවා මොකද ඉන්නද මහින්ද මාත්තේ මේ ඉන්නේ කියන්නේ දන්නේ නැහැ අපි යන් ඊළඟට කියනවා ඉවර නැහැ අපි යන් ඊළඟට අඳුරනක් බබාලා දෙන්නෙක් ඉන්නා මොකනු ඔකේ අපි යම් බලන්න අපි අඳුරන්නේ නැහැ අපි දෙන්නට ගොඩක් ආදරේ කරන අය ඉන්නවා. ඇත්තටම ඒ ආදරේට අපි දෙන්න ගොඩක් ආදරේ. ඒ කියන්නේ අපි දෙන්න තාම පුංචි ගොඩක් පුංචි. ඉතින් ඒ අපි දෙන්නගේ වයසට හම්බුන ආදරේ අපි දෙන්න ගොඩක් ලොකුයි. ලොකුයි අපේ තේරලා. ඒයි යන් මේ ඊළඟට යන් ගියේ මන් දන්නේ මන් දැක්කේ නෑ ඔය. තියෙනවා සින්දුවේ වචන දන්නේ නැති උනාට මල් නියනෙන් ඇන මාතුන් අයියට
අය මාසයකට වැලිකඩ ගියේ මං වැලිකඩ පිරීලා අඳුරන පොරවල් ආපහු යන්නට හිත නෑ දැන් මාතුන් අයියට එන්න වෙලේ මං චුට්ටක් දුර දිග හිතුවා නං ජීවිතාන්තෙට තීන්දුව අරගෙන ආයෙත් ඇතුළට එනවා මං මල්නියනෙන් එන මාතුන් අයියට අය මාසයකට වැලිකඩ ගියේ මං වැලිකඩ පිරීලා අඳුරන පොරවල් ආපහු යන්නට හිත නෑ අඩෝ ඒක නයිස් වව් වව් වට වට රයිම් ඈ සුපිරි වැලිකඩ පිරීලා ආයි දන්නවා සුපිරි කියන්න වචන නෑ ඉතින් ඔක එක වෙන ආද දවසේ අම්මන වට්ටම එකක් ඉතින් වට්ටමදල්ලා කපියන් ගිනේට වැඩන්නේ පීරියඩ් එක කට් කරන්න පුස්තකාල ගියාම සද්ද මොකෝ සද්ද දමොස්සද්දෝ අපි පැත්තේ පැත්තක් නැති අත කත්තොත් මන්නේ වල පියන් ගිලයි මට ඒක සෙට්ුනේ නෑ පොඩ්ඩක් ආ සෙට්ුන්නේ නෑ පියන් ගිලයි මට කියන්න වචන නෑ සෙට්ුන්නේ නෑ යන්නේ නෑ භූතලේ භූත මන්දිරේ බලලා එළියට යන්න හදද්දි යකා මේ අර අරු මේ බං අර TikTok එකේ රංගන මෝඩ තිරසන් කැස්සේ නැද්දා කළු වල ආර කවරේ ඉන්නේ එන වේසා ඉන්නවලත් කරලා ෂර්ට් ගිරේ අයියේ හරි මේ ඕන්නේ අපි එක්කන කතා කරන්න තනි කර වූ බං අනුන්ගේ හින්දුවක් කියද්දි මෙච්චර ඉමෝෂනල් වෙන එකේ දැක්කමයි බං අම්මට හුඩු කියනවා කියනවා නැහැ අම්මට හුඟක් බඩයි අපි යන් ගිනයකට මෙවර වෙසක් මංගල්ලේ දැක්ක ලස්සන වෙසක් කුඩු කියලා අම්මට මාලිමා අම්මට උඩු මාලිමාවෙන් ගාලා තින්නේ මාලිමා පෝස්ටර් ටිකෙන් ගාලා තින්නේ කියන්නේ ඇඩ්‍රස් නැහැ ඉතින් සීන් එකේ දාලා තින්නේ ඩහඩ පට්ටවන් නේද මේකට කියන්නේ ඔරේ කලවලා තින්නේ කිලින් මේකින් ආයි දන්නවනේ කිලින්ම වෙසක් එකක් ඡන්දෙට ගහලා තින්නේ කිලින් වෙසක් එකක් ඡන්දෙට බහැලා තින්නේ කිලින් මෙතන වෙසක් එකේ ඡන්දෙ බහැලා මේ ඡන්ද නෑ වෙසක් එක ඡන්දෙට යොදාගෙන ඌ ඒ වගේ සීන් නැත්නම් අපිට තේරෙන්නේ නෑ අන්න හරි යුක් එක වුණත් දන්නේ නෑ කොහමද අන්න ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ හරිද ඉතින් මේකයි දැන් මට කියන්න තියෙන්නේ හරිද ඒක ඕනේ නෑ හරි අපි ඊළඟට යමුකෝ ඒක වෙනන්නේ බ්ලේ ගන්න නැහැ දෙන්න නිදාගෙන ඉන්නකොට මහා පාන්දර යාළුවෙක් කෝල් එකක් ඇවිල්ලා ඒක ඉස්සුවමු ඕකේ අපි දන්නේ නැහැ ඔය බලමු මොකද දෙන්නේ කියලා ඉන්නේ Hello. Mana kala bedo Ibi turu ada beteparedo Emerida palsana moving obe Budang talenang ganyami Budang talenang ganyami මේ සින්දුව වටින සින්දුවක් ඒක අතලෙට ගන්න එකේ වැරද්දකුත් තියෙනවා හරිද ඒක වෙනම කතාවක් හරිද කොහමරි කියන්න ඕනේ වැඩක් නෑ අපි මේ කෝ එතන වීඩියෝ එක නවත්තමු මට සෙට් උන්නේ නැහැ කියලා. හැබැයි ආතල් එකපාරක් බලමු. වන් මෝ එකපාරක් බලමු අපි ඒක ආපහු. Hello. ඔබේ රාගී වන චලමේලෝ හයි මම පේන්නේ නැහැ නේද ඔයාලට? හරියට පේන්නේ නැති වෙන්න තමයි හදලා තින්නේ කොහොමද? මේ එහෙනම් ඉතින් මං කියලා යන්න ආවේ මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. හරිද? එහෙනම් ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරගන්න. තව කියන්න තියෙන links ටික තියෙන description එකේ. කියන්න දෙයක් නැහැ. Facebook group, Facebook page, WhatsApp channel, WhatsApp group, අනිසකන් channel එක තියෙනවා. ඒකටත් අද වීඩියෝ එකක් වැටෙනවා.
ඒ ටිකත් ඔක්කොම බලන්න, subscribe කරලා නැත්නම් subscribe කරගන්න, bell notification on කරලා තියාගන්න. එහෙනම් ඉතින් bye bye. Promise that you'll catch me.